සබරගමුවේ මාලි බොඩින් උඩ තමයි දැන් ඉන්නේ. ෂෝක් පරිසරේ. මේ වැඩ හින්දා මගේ නම සවුත් වෙනවා වසන්ත. ඔන්න ඉතින් අපි මේ අවුරුද්දේ සිරිපා කරුණා කරන්න තමයි මේ යන්නේ. අපි මේ පාර යන්නේ වෙනස්ම පාරකින්. ඒ තමයි මාලිබොඩ. අපි දැන් ඉන්නේ දැරණියගල ටවුන් එකේ. දැරණියගල මාලිබොඩ බස් එකේ තමයි අපි මේ නැගලා ඉන්නේ. රබර් රතු තේවතු වලින් පිරිච්ච ඒක නම් හරිම ලස්සන ගමක්. ඔන්න මෙතනින් එහාට බස් වල යන්න බෑ. මෙතනින් එහාට යන්න තියෙන්නේ ලොරියක. ඒක නම් වෙනස්ම අත්දැකීමක්. මේ වගේ අවදානම් තැන් මේ වගේ ලොකු ගණන් ෆෝන් වලින්ම ගන්න. මේ ඉන්නේ දර මාමා. මෙයාව නම් සමහර විට ඔයාලා දන්නවත් ඇති. මෙයා තමයි පහළ දේවාලේ බාරව ඉන්නේ. නෑ සිරිපාදයන්ට අවශ්‍ය ශ්‍රද්ධාවයි භක්තියයි පිරිසුදුකමයි විතරයි. බුදුහාමුදුරන්ට සල්ලි ඕනෙත් නෑ, සොණ්ඩේ හාමුදුරන්ට සල්ලි ඕනෙත් නෑ. සල්ලි ඕනේ කපුවන්ටයි හාමුදුරුවන්ටයි. ඉතින් දර මාමගේ ආශිර්වාදෙත් අරගෙන අපි අපේ ගමන ආරම්භ කළා. මේ තියෙන්නේ අපේ ගමනට අදාළ සිතියම. මේකේ තියෙන විදිහට අපි කිලෝමීටර් 12ක දුර ප්‍රමාණයක් යන්න ඕනේ. අනේ මං ආසම පොත් හොල්මන් මන්දිරේ සුනක මංකොල්ලේ ඒක නම් මං කියලා තියෙනවා. අනේ thank you මං හරි ආසයි මේවට. අනේ මං හරි ආසයි. මං ආසල් පොත් ටික. දැන් ඉන්නේ මහායව ගඟ ළඟ. මෙතන තියෙන මේ ගහ ඇතුලේ පහනක් පත්තු කරන්න පුළුවන්. මෙතන ඉඩේම හොඳට තිබ්බ හින්දා අපි උදේට ගියා මෙතනින්. මෙන්න මෙතන නම් ෆොටෝස් ගන්න මරු. මං අරන් අපේ කොල්ල සෙට් එකම මෙතන ෆොටෝ ගැහුවා. Come on Dinesh, come on. දැන් යන් ආයෝ මේ. කෑල්ලට කෝල්ලයක් ගන්න. නැත්නම් කේස්ද? දෝනිලා මම සිංගල් නේ. ඔයාලා ඔක්කොම දෝනිලා මම සිංගල් අය අත උස්සන්න. දෝනිලා මම සිංගල් අත උස්සනවා. මිනුර විතරයි නේද ජයග්‍රාහකයා. අයියේ ආතිස්වා ලස්සන වන්නට දිදිනිතු ඌනේවි. දිව්‍ය ලෝකෙට යන පාර වගේ නේද? ඇත්තට මේ වගේ හැඟීමක් තමයි මේ ලස්සන කැලෑව මදින් යද්දී එන්නේ. ඔන්න ඉතින් අපේ ගමනෙන් භාගයක් වගේ ඉද්දී අපිට සීත ගඟුල හම්බුණා. එතනින් නාලා එහෙම අපි ආයි යන්න පටන් ගත්තා. මෙන්න මෙතනින් තමයි මාලිබොඩ පාර ඉවර වෙලා එරත්න පාරට අපිව වැටෙන්නේ. කැලේ මැදින් කිලෝමීටර් 9ක් විතර එනකන් අපිට කඩයක් හම්බෙන්නේ නැහැ. ඉතින් කඩයක් දැක්ක ගමන් අපේ කොල්ලෝ ටිකගේ රියැක්ෂන් තමයි මේ. කඩයක් තියෙනවා. අපිට මේ ගමන යන්න කෑම වලින් නම් අඩුවක් උනේම නැහැ. මොකද අපේ කොල්ලෝ ටික කොහේ ගියත් හොඳට ප්ලෑන් කරලා තමයි යන්නේ. අපි වඳින්න. දැන් නම් ටිකක් ළඟයි. සෙට් එක පහලින් එනවා. ළඟයි කියලා කිව්ව විතරයි අපිට ටිකක් ඉස්සරහට යද්දි සිරිපාදේ මළුව පෙනුනේ මෙන්න මේ විදිහට. ඒ කැමරට අවිල්ලා ඉන්නේ දැන්. කොළඹ ඉඳන් ඇවිල්ලා. කඩුවට ගියාට පස්සේ ආවේ නෑ එහෙම නෑ මගේ විදිහ මේක. මේක ඔයාගේ විදිය නෙමෙයිනේ. අනේ නේ. ඔයා සීතාවක නිකන් වෙනස් විදියට දීන්නේ. නැහැ එහෙම නෑ මම පොඩි කාලේ නම් එහෙම තමයි. සෝ ඉතින් අපි දැන් රාත්‍රී කෑමට අවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ කට්ටියම ඉන්නේ. රාත්‍රී කෑමට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඩිනර් එක. Oh my god. Wow. ඉතින් අපි රයිස් තමයි චූස් කරේ අපි කට්ටිය. නියමයි. ජය අසුගස්ට්. ලව්කිරාට හොඳ වැඩි. කායින් කොල්ල චොර වුණා. අලුත් කෙනා පොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා. අපි දන්නේම නැතුව ආදරේ නැතුව ඉල්ලන් කාලා ශාලිය අශෝකමාල වගේ එමු පෙමින් වෙලිලා. ටෝක් දුන්නා රස්සේ කරා. කලින් කොල්ලා
හරි ලස්සනයි. very good. හරිද? තවත් ඉස්සන. උඹලා නිකන් මේ අනුන්ගේ සින්දු කියාගෙන බං ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් මළුවට ගොඩක්ම ළඟ හින්දා අපි ෆ්‍රෙෂ් වෙලා ඇඳුම් මාරු කරගෙනමයි නගින්න පටන් ගත්තා. කොහොමද මළුව ළඟම හරියට හඳ පේන විදිය. පැය 10ක විතර සුන්දර ගමනකින් පස්සේ අපි සිරීපාදේ මළුවට ආවා. වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි. පහලට බැහැලා උඩ බැලුවම පේන විදිය නම් මාරම ලස්සනයි. දිමුතු අමාරුද? අමාරු නෑ ලේසි. මොකද ලේසි? ඇඟ කෙට්ටුවෙන්ද හරි ලේසි මේ. විශාල් මාත්‍ය මොකද අමාරුද? නෑ කිසිම අමාරුවක් නෑ. මේවා රොබෝ වගේ දෙන්නනේ බෙස්ට්. අවුලන්නේ නැහැ ප්‍රශ්නේ. මේ ශාමිද අමාරුද? අවුලක් උන්නේ ඉතින් අම්මෝ. මිනර පොඩ වැදුනා. පොඩ වැදුනා එකට නේ. උදිත මාද අමාරුද? අමාරු නෙමෙයි. විභාගයනේ. නෑ ලේසි. ඉතින් අපි පික්මී එකක් දාගෙන මෙන්න මේ විදිහට මං ඇරෙන්න අනිත් හැමෝම නිදාගෙන තමයි ගෙදර ආවේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි. සිරිපා මළුවේ පිය ගැට පෙළ මත